අපි දැක්කා ඊයේ දවසේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන දන්සලක් තිබුණා. මේ වාහන 26ක් වෙන්දේසියට නියම කරලා තිබුණා. එයින් වාහන 18ක් මිලියන 200කට විකුණනා කියලා තමයි ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කරේ. හැබැයි ඔබ දන්නවා මේ රටේ මේ වෙද්දී වාහන මිල ඉතාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහිලා තියෙනවා. මම දැක්කා වෙන්දේසියේදී පංගුවක් වාහන වලට මිලියන 2.5ට පවා මිල නියම වෙලා තිබෙනවා. එතකොට අද මේ රටේ ත්‍රිරෝද රථයක් මිලියන 2යි. ඒ වගේම තමයි පාවිච්චි කරපු මරුටි රථයක් අද මිලියන 3කට ආසන්න ප්‍රමාණයක මිල වැඩිවීමක් තියෙන කාලවකවානුවක ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වෙන්දේසි කරලා තියෙනවා V8 රථ 6ක්, Land Rover රථ 2ක්, BMW එකක්, Montero Land Cruiser සහරා රථ 5ක්. එතකොට රෝස බස් එකක් ඊයේ වෙන්දේසීදී විකුණලා තිනවා. එතකොට අද ඔබ දකිනවා අපේ රටේ තියෙනවා වාහන විකුණන වෙබ්සයිට් කිහිපයක්. මේ වෙබ්සයිට් වල ගිහිල්ලා 2010 V8 රථයක් ගත්තත් අද මිලියන 48ක් වෙනවා එක රථයක් දල වශයෙන්. එතකොට අපි මිලියන 8ක් මේකෙන් අඩු කරත් අවමය මේ එක V8 රථයක් මිලියන 40යි. ඒ කියන්නේ කෝටි 4ක් වෙනවා. එතකොට සම්පූර්ණ වාහන 18ක් විකුණලා රන් තින්නේ කෝටි 20යි. එතකොට අපි රජයට කියනවා මේ වාහන V8 රථ 5ක් විකුණනත් හොයාගන්න තිබ්බ මේ මිලියන 200. එතකොට අද මොකද්ද කරලා තින්නේ? මේ තමන්ගේ පුනුරුදේ හිතවතුන්ට වාහන බෙදා දීමක් තමයි මේ සිද්ධ කරලා තින්නේ ජනාධිපති ලේකම් කාර්යාලය විසින්. Toyota Land Cruiser Prado 2008 රථයක් ගත්තත් අද ලංකාවේ මිල රුපියල් මිලියන 44ක් වෙනවා. Toyota Land Cruiser Sahara එකක් ගත්තත් 2008 රථයක් මිලියන 45යි. Mitsubishi Rosa බස් එකක් 2007 එකක් ගත්තත් අද මිලියන 15කට ආසන්න මුදලක් වෙනවා. Land Rover Discovery එකක් 2013 ගත්තත් අද මිලියන 37ක් වෙනවා. Mitsubishi Montero 2007 රථයක් ගත්තත් අද මිලියන 23කට ආසන්න මුදලක් වෙනවා. එතකොට අපි අහනවා ජනාධිපති ලේකම්තුමාගෙන් සහ ජනාධිපතිවරයාගෙන් මේ දන්සලක්ද තිබ්බේ වාහන වෙන්දේසියක්ද තිබ්බේ කවුද මේ වාහන ගත්ත පුද්ගලයෝ මෙන්න මේ වාහනේ මෙන්න මේ මුදලට විකුණන්නේ මෙන්න මේ කියන වාහනේ මෙන්න මේ මුදලට විකුණන්නේ කියලා මේ වාහන 18 මිල අපට අනිවාර්යයෙන්ම ලබා දිය යුතුයි. අපි ඉදිරියේදී තොරතුරු දැනගැනීමේ පනතෙන් නීතියට යන්න බලාපොරොත්තු වෙනවා. වාහන වෙන්දේසියෙන් අවමේ රජයට මිලියන 300ක පාඩුවක් වෙලා තියෙනවා. අවම වශයෙන් කෝටි 50කට විකුණන්න ඕන වාහන දන්සලක් දීලා අද කෝටි 20කට විකුණලා මේ රජය කයිවාරු ගහනවා. ඒක නිසා අපිට පේන්නේ පහුගිය කාලේ මේ රටේ පැවති රජය සහ මේ පවතින රජයේ කිසිම වෙනසක් නැහැ. තමන්ගේ ගජමිතුරෝ ටිකට තමන් සන්තෝෂම් හැටියට ලබා දීමක් වගේ තමයි අපට මේ පේන්නේ අනුර කුමාර දිසානායක. මම කියන්නේ තව දුරටත් කයිය ගහලා හරියන්නේ නැහැ මේ රට ගොඩ ගන්නව නම් මේ රටේ තියෙන දේපල තුට්ටු දෙකට මේ විදිහට විකුණන්න ගත්තොත් මෙයා රනිල් වික්‍රමසිංහටත් එහා ගිහිල්ලා ඉතිහාසගත වෙනවා කියන එක මම අනුර කුමාර දිසානායකට කියනවා. ඒක නිසා තා කඩිනමින් මේ වාහන 18 වෙන්වෙන්ම මාධ්‍ය නිවේදනයක් ලබා දිය යුතුයි. මේ වාහනවල වැලිඩේෂන් එකත් එක්ක මේ වාහන වෙන්දේසියෙන් කීයකටද වෙන්දේසි උනේ කියලා කවුද මේ වාහන ගත්තු පුද්ගලයෝ කියලා ප්‍රසිද්ධ කළ යුතුයි.